සියලු දෙනාට. පිළිපස්සේ ඉන්න ළමයින්ට ඇහෙනවද ගොඩ පුතාලට ඇහෙනවද? ඇහෙනව නේද? මම ප්‍රශ්න වගේක් අහනවා මේ කතාව ඉවර කරලා කරන අතරතුරේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ලේසි ප්‍රශ්න වගේක් අහන්න. කමිනිසිට්න වැඩමවා වදාළ ගන්තර මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමා ඇතුළු සියලුම දෙනා ආදරයෙන් අවසරයි. මම සේනක සේරරත්න කර්ම ශ්‍රීස්කාන්ත මැතිතුමා සුජිත් දිසිල්ල මැතිතුමා අපි දැන් දවස් 3කට විතර කලින් තමයි ලංකාවට ආවේ. දවස් 10ක විතර නිවාඩුවකට. මේ නිවාඩුවේ 4 වෙනි දවසේ. තව දවස් 3කින් අපි ආපහු ගුවන්ගත වෙනවා. අපේ ආයතනය තමයි කොළඹ රාජකීය විද්‍යාලයේ නිව්යෝර්ක් ශාඛාව. අවුරුදු 30ක් පුරාවටම ලංකාවේ මේ වගේ ඉස්කෝලවල රාජකීය විද්‍යාලය ඇතුලේ රාජකීය විද්‍යාලයෙන් පිටතත් අපි මේ වගේ ව්‍යාපෘති කරගෙන යනවා අවුරුදු 30ක් විතර. ඒවා වැඩි හරියකට දායකත්වය දීලා තින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව. යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් එක්කයි අපි හුඟක් වෙලාවට වැඩ කරලා තියෙන කලාතුරකින් අපි සිවිල් ආචාරත් එක්ක වැඩ කරලා තියෙනවා. මේකේ හොඳ උදාහරණයක් අද මේ ව්‍යාපෘතිය පටන් ගන්න තැනට ආවයන් පස්සේ ගඩොලෙන් ගන්න ඉදිවෙන හැටි ඔබ දැක්කා. ඒක මම අපිට කියන්න ඕනේ ඇමරිකාවෙන් ඉඳලා ඇවිල්ලා. හැබැයි මේකේ තියෙන පිටිපස්සේ කතාව, ඉතිහාස කතාව ගැන මම ඔබට පොඩ්ඩක් කියන්න කොහොමද අපි මේ ඉස්කෝලේ තෝරගත්තේ කියලා. අපි මම අපි අවුරුදු 30ක් තිස්සේ මේ වගේ ව්‍යාපෘති කරනවා කියලා. ඊට අමතරව මොන හරි ජාතික ආපදාවකදී සුනාමියක ආපු වෙලාවේ එතනින් ගියාම කොවිඩ් ආපු වෙලාවේ වගේම මේ පාර ඩිප්පා සයික්ලෝන් එක ආවම අපි විශේෂ වැඩසටහනක් යෙදුවා. අපි එදිනෙදා කරන වැඩවලට අමතරව තව විශේෂ මොන හරි කරන්න ඕන කියලා. එතකොට අපි විශාල මුදල් ප්‍රතිපාදන වගේකුත් එකතු වුණා. අපි අතරම නිව්යෝර්ක්, නිව්ජර්සි, වොෂින්ටන්, කනෙටිකට් ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා අපේ ආයතනයේට ඒගොල්ලෝ කරපු මූල්‍යමය ආදායමින්ද. මොකද ඒගොල්ලෝ පැකිලෙන්න නැති උදව් කරන්නේ මොකද? අපිට අපේ ආයතනයේ තියෙන මූල්‍ය විනය නිසා. ඔබ විශ්වාස කරන්නේකුත් නෑ අපි ඕගනයිස් කරන ෆන්ඩ් රේසින් වැඩවලට අපි යන්නේ සම්පූර්ණ මුදල කියලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන. ඉතින් ඇමරිකන් රජය අවුරුදු 7කට කලින් අපිට දුන්නා charitable organization එක කියන්නේ මේ ලාභ නොලබන ආයතනයකට දෙන්න පුළුවන් ඉහළම recognition එක 501c3 කියලා. ඒකට ඒ කියන්නේ අපේ ආර්ථිකයට සල්ලි දෙන අයට ඒ ප්‍රමාණයෙන් බදු වලින් අඩු වෙනවා. ඒතර ඇමරිකන් රජයට යන්න තියෙන බදු අඩු වෙන්න සහතිකයක් දෙන්න වට හිතන්න පුළුවන් කොච්චර ඒගොල්ලෝ හොයනවද කියලා. නැත්නම් ඒගොල්ලන්ට රජයට යන බදු මුදලක් මේ අඩු වෙන්නේ අපිට දෙනවා කියලා ඒකට ෆයිල් කරනවා. ඒ නිසා අපේ සියල්ල හොයලා බලලා අවුරුදු 7කට කලින් ඇමරිකන් රජය අපේ ආයතනයට ලබා දුන්නා ඒ recognition එක. මොකද අපි අපේ තියෙන මූල්‍ය විනය නිසා. ඒ නිසා අපිට හම්බ වෙනවා ගොඩක් ප්‍රතිපාදන. මොකද ඒගොල්ලෝ දන්නවා මේ හම්බ වෙන හැම ඩොලර් 100කට අපි ඩොලර් 200ක වැඩක් කරනවා කියලා. මොකද අපිට ශ්‍රමය හම්බෙන්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව නිසා. මේ ව්‍යාපෘතියත් එහෙමයි. අපි දිත්වා සයික්ලෝන් එක ආවම අපල මොනවද කරන්න පුළුවන්? ඉස්සෙල්ලාම කරන්න තිබුණේ විපතටපත් වෙලා තියෙන මුදව ගන්න. ඒක අපිට ඇමරිකාවේ ඉඳලා කරන්න බෑනේ. අපි මොකද කරේ? විපතටපත් වෙලා ඉන්න බේරගන්න ගිය රණවිරුවන්ට අපි උදව් කරා. ඒගොල්ලන්ට අඩුපාඩු තිබිච්ච ෆෝන් චාර්ජස්, ඒගොල්ලන්ට අඩුපාඩු තිබිච්ච බූට්ස්, ඒගොල්ලන්ගේ ෆෝන්ස්, ඒවට කේසස් වලට මේ තර්මල් කැමරාස් එයාර් ෆෝස් එකට අර රෑහෙම ගස්ුඩේ ඉන්න අය ඉඳලා ඉන්න අය වාගන්න ඒගොල්ලන්ට තර්මල් කැමරාස් තිබුණා. ඔයගේ අපි මුලින්ම කරේ මේ රෙස්කියු පාර්ට් එකට උදව් කරපු ෆස්ට් රෙස්පොන්ඩර්ස්ලාට උදව් කරපු. ඊළඟ දෙවනියට ඒගොල්ලෝ ගෙනාවන් පස්සේ අපි උදව් කරා රිලීෆ් පාර්ට් එකට. ඒගොල්ලන්ට අනාථ සරණාගත කඳවුරු වලට ආවන් පස්සේ ඒගොල්ලන්ට කෑම, ඇඳුම්, බෙහෙත් ඒ වගේ දෙන්න අපි යුද හමුදා සේවාවන්තලායකයන්ට එක්ක ලසන්ත රොඩ්රිගෝ මැතිතුමාගේ භාර්යාවත් එක්ක අපි වැඩ කළා. යුද හමුදා සේවාවන්තලායකයන්ට එක්ක ඒගොල්ලන්ට අවශ්‍ය බේසන්, කෑම, බෙහෙත්, ඇඳුම් ඒ සරණාගත කඳවුරු වලට ගිහින් ඉස්කෝල වල තමයි ඒගොල්ලෝ ගිහිල්ලා දෙන්න අපි හිතලා මුදල් ප්‍රතිපාදනය කළා. ඒ සුමානයක් විතර ගියාට පස්සේ පැය 7ක් ඇතුළත අපි අර උදව් කරන ඒවාට උදව් මෙයා කරා. සුමානයක් ඇතුළත රිලීෆ් වලට උදව් කරා. තුන්වෙනි එක තමයි මේ රීකන්ස්ට්‍රක්ෂන්. ඒකට ටිකක් කල් ගියා. අපි ඉස්කෝල කීපයක් හොයලා බැලුවා. ඒ අනුව තමයි ගුවන් හමුදාවේ
recommendation එක අනුව තමයි අපි මේ ඉස්කෝලේ තෝරගත්තේ. ඒතර මම ගුවන් හමුදාපතිතුමාට කතා කරලා කිව්වම අපි මෙහෙම වැඩක් කරන්න කැමතියි කියලා. එතුමා එක පයින් මාව මේ මැතිනියටත් ඒ වගේම ඒවකට හිටපු සිවිල් ඉංජිනේරු ඩිරෙක්ටර් එයා වයිස් මාර්ෂල් වජිර සේනාධීර මැතිතුමාටත් නව සම්බන්ධ කරා. ඒ සම්බන්ධ කරපු එක තමයි පළවෙනි වෙඩිල්ල මේ ව්‍යාපෘතිය පටන් ගන්න. ඊට පස්සේ දිගින් දිගට අපි ඒක කන්ටිනියු කරගෙන ගියා. වජිර අපිට ඉස්කෝල හොයන්න උදා වුණා. සේවා මණිතාගත් එක්ක ඒ දෙදරසිංහ මැතිනියත් ලිලංගිත් ඇවිල්ලා ඉන්නවා. ලිලංගි ඇතුළු ඒ සියලුම ස්ටාෆ් එක යාලා අපිට උදව් කරා. හෙඩ්ක්වාටර්ස් පැත්තෙන් ඒ වගේම කඳවුරු පැත්තෙන් විදුත්තලා කියලා කඳවුරෙන් ගෲප් කැප්ටන් චින්තක ජයසුන්දර විශාල මෙහෙයක් කරා මේ ව්‍යාපෘතිය වාදනපත් කරන්න. තරුණ දක්ෂ නිලධාරී හොඳ ඉවසීමක් තියෙන නිලධාරී ඉවසීම ගැන වැඩමුළුවක් පවත්වන්න ඕන මොන්න ගෲප් කැප්ටන් චින්තක ජයසුන්දරව ගෙන්න ගන්න. මේ මම හිතන්නේ ගුවන් හමුදාපතිතුමා හොඳ දක්ෂ නිලධාරී බලලා තමයි අනන්ත නිලධාරී කෙනෙක් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඒකත් තේරෙනවා. ඉතින් ඒ අනුව තමයි පටන් ගත්තේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ගුවන් බඩයන් 10 දෙනා පස්සේ 14 දෙනෙක් හැටියට ඔබගේ පාසලට ඇවිල්ලා කඳවුරක් දාගෙන ගෙදර යන්නේ නැතුව මේ පාසලේ ඉඳලා මේ નિયમિત දිනේට හරියට මේක નિયમિત ප්‍රමිතියට નિયમિત කාලයට નિયમિત බජට් එකෙන් on time on budget හොඳ ක්වොලිටි එකක් ඇතුල් කරේ. ඒ නිසා අපි හැමෝම හොඳ අප්‍රසන්නාදයක් දෙනකොට ගුවන් හමුදාව මේක ඒ වගේම ඊට පස්සේ ආපු වජිර ට්‍රාන්ස්ෆර් වෙලා ගියා. ඊට පස්සේ ආපු සිවිල් ඉංජිනේරු එයා වයිස් මාර්ෂල් ක්‍රිෂාන්තත් එක්ක ඊට කලින් අපි වැඩ කරලා තිබුණා 2000. මොකද මේ වගේම ගුවන් හමුදාවත් එක්ක අපි අදන් 26ක වෝඩ් එකක් හැදුවා IDH එකේ මුල්ලියනගාව IDH එකේ 2000 මාර්තු වල මේ කොවිඩ් ආපු වෙලාවේ සුමාන ගානකින් ඒගොල්ලෝ ප්‍රීෆැබ් වාඩ්වක් හදලා දුන්න නර්ස් ස්ටේෂන් එකක්. ඒකත් යාව සෙන්ටර්. එතකොට ක්‍රිෂාන්ත අපිත් එක්ක වැඩ කරා. දැන් එයා වයිස් මාර්ෂල් ක්‍රිෂාන්ත ඩිරෙක්ටර් සිවිල් ඉංජිනේරින්ග් එයාවත් මතක් කරනවා. ඒතර මේ ව්‍යාපෘතිය හොඳ උදාහරණයක්. අපි එක අරමුණකට යනවා නම් ආයතන කීපයක් එකට වැඩ කරන්න පුළුවන් සම්බන්ධීකරණය කරන හොඳම උදාහරණයක්. මොකද අපිට ප්‍රතිපාදන ඇමරිකාවෙන් ඉරුවා කියලා අපිට කරන්න බෑ. ඒතකොට ගුවන් හමුදාවට ශ්‍රමය තියෙනවා. එතකොට තව කොච්චර දේවල් ඕනද? විදුහල්පතිතුමාගේ අනුමැතිය ඕන. සෝනල් එකේ අනුමැතිය ඕන. ප්‍රොවින්ෂල් එකේ අනුමැතිය ඕන. ඒ තාක්ෂණික නිලධාරීන්ගේ අනුමැතිය ඕන. තව මොකක්ද අනුමැතිය ඕන? PH අයල ග්‍රාම නිලධාරී හැමෝම මේ එක ඔක්කොම එකම දන්වැලක පුරුකක් වගේ. එකම දන්වැලක පුරුක එක පුරුකක් හරි ගැලුණොත් මුළු දන්වැලම වැඩක් නෑ. අනිත් අය ඔක්කොම කෙලින් ගියා එක්කෙනෙක් හරි පස්සේ ගැහුවා. මේක කරගන්න බැලුවා. ඒක මෙතන හොඳ සම්බන්ධීකරණයකින් ආයතන ගොඩාක් එකතු වෙලා මේ පොදු ආරමුණට ගියා. ඉතින් ඒකත් මෙතනින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩමක් මේ බිල්ඩිම වගේම මෙතනින් අරන් දෙන පාඩම්. තව තියෙනවා පාඩම්. අපි මේ අවුරුදු 30ක් පුරාවට ඇමරිකාවේ හිටියට අපි මේ ලංකාවට යමින් ඉන්නේ මේ වගේ රාජකීය විද්‍යාලය පිටතට වැඩ කරන්නේ. අපිටත් වගකීමක් තියෙනවා. අපි මේ වගේම පන්ති කාමරවල ඔය විෂය මාලාව තමයි ඉගෙන ගත්තේ කොළඹ හිටියා. මේ වගේම පන්ති කාමරවල. ඒත් අපිටත් වගකීමක් තියෙනවා මේ වගේ බදු මිනිස්සු බදුමුතුන් ඉගෙනගෙන වෙන රටක හිටියත් ඒ ණය ගෙවන්නේ. ඒ ණය තමයි අපි මේ තාමත් ගෙවමින් ඉන්නේ. එතකොට ගුවන් හමුදාව පැත්තෙන් මේ යුද්ධයක් කරලා ඒගොල්ලෝ රට බේරගෙන ඒ බේරගත්ත රට ඒගොල්ලෝ සංවර්ධනය කරමින් යනවා. එතකොට මේ වගේ අනිත් ආයතන හොඳ වැඩක් කරනකොට ඒගොල්ලෝ සහයෝගය දෙනවා. මට ආරංචි වුණා මේ ගමේ කෙනෙක් එයාගේ බැකෝ එක ගෙනහල්ලා මුදලක් ආය කරන්නේ නැතුව මේ කන්ද මේ මහත්මයා අද ඇවිල්ලා ඉන්නවා. ඒක අපි අගය කරන්න ඕන. ඒකට විදුහල්පතිතුමා මේ ගුවන් බටයන්ගේ දුක සැප දවස ගානේ හොයලා බලලා තිබුණා. ඒකත් අගය කරන්න ඕන. ඉතින් ඒ වගේ ගොඩාක් අයගේ ඉන්ඩිවිජුවල් පුද්ගලයන්ගේ ආයතන වල සහභාගීත්වය සහ ඒ කාර්යමුකට යාම තියෙන කැපවීම නිසා තමයි මේ පන්ති කාමර දෙක සහ සනීපාරක්ෂක පහසුකම් මේ වගේම ලයිබ්‍රරි එක දිනු කරපු එක ආර්ට් රූම් එක දිනු කරපු මේ හැමතැනම මේ උනේ ඒ හොඳ සම්බන්ධීකරණය සහ හැමෝගෙම අනුමැතිය. සෝනල් එකෙන් අනුමැතිය ලැබෙන්න ඕන, ප්‍රොවින්ෂල් එකෙන් අනුමැතිය. මේක ආධාර කිව්වොත් නේ මේක කරන්න බෑ කියලා. අනිත් අය ඔක්කොම කෙලින් හිටියත් ඒක කරන්න බෑ. අපි අවුරුදු 30ක් මෙහෙම ව්‍යාපෘති කරලා තියෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් අපි වැඩි අතරේ නෑ. කොහොම හරි ඒ පස්ස ගහන එක නම් වැඩි කරලා තියෙනවා. නමුත් මෙතන අපිට එහෙම කිසි දෙයක් කරන්න ඕනේ නැහැ.
මොකද හැමෝම එක පැයක් හිටපු නිසා ඒක අපි අගය කරන්න ඕනේ. ඒ වගේම බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්තුතිවන්ත වෙන්න ඕන මේ ස්මාර්ට් බෝඩ් එක අරන් දුන්න ප්‍රියාන් ෆර්නෑන්ඩෝ අපේ හිටපු නිලධාරී අපේ ආයතනයේ ඒ වගේම මේ අද මේ ලස්සන නර්තන ගායන කතා පවත්වන ළමයින්ට උදව් කරපු වුණු කරපු ගුරුවරුන් මේ දෙමව්පියන් මේ ඇඳුම් හදන අපිට ළමයි ඉන්නවා අපි දන්නවා ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කාලේ කන්සර්ට්ස් වලට කොච්චර අමාරුද ප්‍රැක්ටිස් වලට ගෙනියන්න ඒවා රිහර්සල්ස් වලට ගෙනියන්න ඇඳුම් අහන්න ඒවා ආයි වලට කරගෙන යන්න ඉතින් මම හිතනවා මට පේනවා මේ ගුරුන් විශාල වෙහසක් කරලා තිනවා අද මේ උත්සවය සංවිධානය කරන්න ඒකට ස්තුතියි ඔයගොල්ලෝ ඉන්න ගුවන් හමුදාවෙන් කැම වෙලා ක්ලාස් එකලා තියෙනවා ඒකත් අසින්දර යන්නේ ඉන්න මේ අවස්ථාවෙන් පස්සේ තමන් අර ප්‍රශ්නයක් අහනකොට අපේ කුඩා ළමුන්ගේ දවයි ඔයගොල්ලෝ හිතන්නේ දැන් මේ ඉතිහාස කතාව සහ වර්තමානය දැන් මේ පන්ති කාමරවල අනාගතේ කොහොමද ඔයගොල්ලෝ මේ පන්ති කාමර වලින් උපරිම ප්‍රයෝජන නෙලා ගන්න අපි පියවරෙන් පියවර ගත්තොත් ඔයගොල්ලෝ දිනපතා ඉස්කෝලේ එන්න ඕනේ ඉස්කෝලේ ආවොත් නේ පන්තියට යන්න පුළුවන් පන්තියේ දේවල් ඉගෙන ගන්න පුළුවන් දෙක ඉස්කෝලේ එන්න දෙක හොඳට ඉගෙන ගන්න තුන විභාග හොඳට පාස් වෙන්න විභාග ක්‍රමය වෙනස් කරන්න විභාග ඉස්සෙල්ලා පාස් වෙලා ඉන්න බෑ නැත්නම් කවුරුත් කියන එක නැහැ මේ විභාග වෙනස් කරන්න හදන්නේ යාට පාස් වෙන්න බැරි නිසා කියලා මිනිස්සු හිතන්නේ ඒ නිසා ඉස්සෙල්ලා පාස් වෙලා ඉන්න ඕනේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනස් කරන්න ඉස්සෙල්ලා විභාග පාස් වෙලා ඉන්න තුන විභාග පාස් වෙන එක හතර ඔයගොල්ලෝ තෝරගන්න වෘත්තියකින් ඉහළටම යන්න ඔයගොල්ලෝ තෝරගන්න වෘත්තියකින් ඉහළටම යන්න හතර පහ ආපහු අර ග්‍රාම නිලධාරී මහත්මයා කිව්වා වගේ අවුරුදු 5කින් වෙන පුළුවන් 10කට ආපහු මේ ඉස්කෝලේට ඇවිල්ලා පන්ති කාමර හදලා දෙන්නම බැරි වුණා මොනවා හරි මේ ඉස්කෝලේට ආපහු කරලා යන්න අර කලින් හිටපු ආදී ශිෂ්‍ය සංගමයේ මැතිතුමා කිව්වා තවත් එක දුවෙක් එක මට කියපු දෙයක් මගේ ඔළුවට වැදුනා කිව්වා මේකේ මේ වැලි ගඩොල් සිමෙන්ති විතරක් නෙමෙයි තියෙන්නේ තව ගොඩක් මානසික ගුණාංග මේ පන්ති කාමරේ තියෙනවා කියලා. ඒ තමයි අර මම කියපු එක අරමුණකට යෑම ගුවන් හමුදාවේ කැපවීම ඒගොල්ලන්ගේ මේ යුදමය රාජකාරියක් නොවුනත් ඒගොල්ලෝ දැන් මේ රට සංවර්ධනය කරන ව්‍යාපෘති වලට අත ගහලා තියෙනවා. ඒගොල්ලෝ ඒක ඉතාම කැමැත්තෙන් වෙලාවට හොඳ නිමාවකින් කරා. නායකත්වයේ කැපවීම අපේ පැත්තෙන් අපි මේ නායක වාගෙන යන්නේ මේ රටේ බදු මුදලින් විදාස අධ්‍යාපනය ඉගෙන ගන්නතර එතකොට කෘතවේදීත්වය ඉතින් ඒ වගේ නොයෙකුත් මේ ගුණාංග මේ පන්ති කාමරයේ ඇතුළේ තියෙනවා මේක නිකන් ගඩොල් සහ සිමෙන්ති සහ වැලි විතරක් නෙමෙයි. මේ ළමයින්ට බාරයි මේ අපි හැමෝගෙම ප්‍රතිඵලවල මල්පල ගන්නවන්න පුළුවන් දේ තමයි මේ ළමයින්ට අද ඉඳලා මේ පන්ති කාමරේ ඔබට බාරයි මේකෙන් උපරිම ප්‍රයෝජන නෙලාගෙන රටට වැඩදායි පුරවැසියන් වෙන එක. ඒ කියන්නේ විභාගම පාස් කරලා විෂය මාලාව විතරක් ඉදරගෙන පන්තියෙන් යන එක නෙමෙයි. මට මතක් වෙනවා මගේ 10 වෙනි පන්තියේ පන්ති බාර ගුරුතුමා. එතුමා නිවන් ගත වෙලාද නැහැ. එතුමා අපිට හැමදාම කියන දේ තමයි වීරසිංහ මැතිතුමා. අපේ 10 වෙනි පන්තියේ පන්ති බාර ගුරුතුමා. එතකොට අපිට O level පන්ති විතර O level වලට වැඩ 8ක් තිබුණා. එතුමා කිව්වා වැඩ 8ටම ඒ ගත්තා. ඔබ ශිෂ්‍යෙක් හැටියට 50%යි ඔබ ගෝල් එක අචීව් කරලා තියෙන 50%යි කිව්වා. එහෙනම් ඉතුරු 50 මොකක්ද කියලා කිව්වා ඔබ ක්‍රීඩාවක් අවම වශයෙන් එක ක්‍රීඩාවක් කරන්න. අවම වශයෙන් එක සංගීත භාණ්ඩයක් වයන් ඉගෙන ගන්න. අවම වශයෙන් එක සමිතියක හෝ සමාගමක නිලයක් හොබවන්න. අවම වශයෙන් එක වේදිකා නාට්‍යයක් බලන්න යන චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යන ගහක් හිටවන්න. බ්ලොග් වල තියෙනවා හරි කානුවක් හරි සුද්ධ කරන්න. එන්නේ ඒ වගේ දේවල් කරොත් විතරයි ඔබ සම්පූර්ණ පුරවැසියෙක් වෙන්නේ. එහෙම නැත්නම් වැඩ අරටම ඒ ගත්තා මගේ පොතේ හැටියට නම් ඔයාලා ශිෂ්‍යයෙක් හැටියට 50%යි කියලා. ඒක මම අදටත් ඒ ආරමුණ අතෝ දැන් මම ජීවත් වෙන්න බලන්නේ අදටත් මම හිතන්නේ මේ ළමයින්ටත් එතන හිතන්න දෙයක් තියෙනවා කියලා. මම ගොඩක් වෙලා ගන්න අපි දැන් කැමරේකට ක්ලාස් වෙන නිසා ඒවා ඇමරිකාවේ ඉඳලා ආපු කන්න ශ්‍රීස්කාන්ත මහත්මයාත් සුජිත් දිසිල්වා මහත්මයා අතින් ගුවන් ප්‍රවේශ පත්‍ර අරගෙන ඉතාම සුළු කාලයකට මම තවස් 6කට 10කට වගේ ඇවිල්ලා අපේ වයසක දෙමව්පියෝ අපේ ඥාති මිත්‍රයන් බලන්න තියෙන කාලේ දවස් 3ක් මෙතෙන් අරගෙන ඇවිල්ලා මේ සතුට බෙදා ගන්න ආවට මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද ආපහු ගුවන් යානෙට නැග්ගාම මතක් වෙන්නේ මේ හොටෙල් අර සුපුපභෝගී හොටෙල් වලට ගිහලා කෑමවත්
අර මූදු වෙරළ තියෙන රිසෝට් වලට අපි කරපු දේවලුත් නෙමෙයි. මේ වගේ ව්‍යාපෘති වල තියෙන සුන්දර මතක තමයි ආපහු ෆිල්ම් එකක් බලනවා වගේ රිවයින්ඩ් වෙලා පේන්නේ අර ගුවන් යානේ සීට් එකට නැග්ගහම තව දවස් තුනකින්. බොහොම ස්තුතියි.